සාමාන්‍යයෙන් අපේ දිනපතාම රූපවාහිනියෙන් හරි අන්තර්ජාලයෙන් හරි දකින ප්‍රවෘත්ති පිටිපස්සේ අපි හිතන්නේවත් නැති විදිහේ ලොකු ඒ කියන්නේ දෙවන්ත කතාවක් හැංගිලා තියෙනවා කියවොත් ඒක පුදුම වෙන්න කාරණයක් නෙවෙයි. ඔව් අනිවාර්යයෙන්ම. ගොඩක් වෙලාවට අපිට පේන්නේ මතු පිට කතාව විතරයිනේ. හරියටම. ඉතින් අද අපිනේ යන්නේ ඒ වගේ ඊටමත් ගැඹුරු විමර්ශනයකට ලෝකයේ තියෙන සංකීර්ණම ඒ වගේම හැමෝම කතා බහ කරන මාතෘකාවක් තමයි අද අපි තෝරගෙන තියෙන්නේ. මැද පෙරදිග අර්බුදය ගැන නේද? ඔව් අද අපේ මේ සාකච්ඡාවට පදනම් වෙන්නේ එම්ටි නාම් ඇමාත් කෙනෙකුගේ YouTube නාලිකාවේ පළවලා තියෙන The Map That Explains Every War in the Middle East Greater Israel කියන වීඩියෝවේ අන්තර්ගතය. මේ සාකච්ඡාව ඇතුළට යන්න කලින්ම ඊටමත් වැදගත් කාරණයක් පැහැදිලිවම කියන්න ඕන. අනිවාර්යෙන්ම ඒක කියන්නම ඕනි දෙයක්. අද අපි මේ කතා කරන මූලාශ්‍රය, ඒ කියන්නේ මේ YouTube වීඩියෝව ඇතුළේ දේශපාලනිකව වගේම ආගමික වශයෙන් ඊටම සංවේදී කරුණු රාශියක් කතා බහට ලක් වෙනවා. ඔව් සමහර විට ඒවා දැඩි මතභේදයට තුඩු දෙන්න පුරවන් දේවල්. හරියටම. ඒ නිසා අපි මේ කරන සාකච්ඡාවෙන් කිසිම දේශපාලන පක්ෂයකටවත්, ජාතියකටවත්, ආගමික මතවාදයකටවත් සහාය දක්වන්නේ නැහැ කියන එක මුලින්ම මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන්ම අපක්ෂපාතී. ඔව්. අපේ එකම අරමුණ වෙන්නේ මේ වීඩියෝ එක හදපු කෙනා ඉදිරිපත් කරන තර්කය සහ දෘෂ්ටි කෝණය මොකක්ද කියන එක කිසිම පක්ෂපාතීත්වයකින් තොරව විමසලා බලන එක විතරයි. ඒක තමයි වැදගත්ම දේ. අපිට ඕනේ මේ මැද පෙරදිග අර්බුදය ගැන මේ වීඩියෝ එකෙන් ගේදින ආගමික, ඓතිහාසික සහ භූදේශපාලනික කතාව මොකක්ද කියලා තේරුම් ගන්න එකයි. හරි. අපි මේක පියවරෙන් පියවර විමසා බලමු. හොඳයි. කොතනින්ද අපි පටන් ගන්නෙ? මේ වීඩියෝ එක හදපු කෙනා ආරම්භයේදීම මාර ප්‍රබල තරකයක් ගේනවා. සාමාන්‍යයෙන් අපි හිතන්නේ මැද පෙරදිග යුද්ධ කියන්නේ තෙල් සම්පත් බිදා ගන්න කරන සටනක් කියලා. ඔව්. එහෙමත් නැත්නම් රටවල් දෙකක් අතර තියෙන මායිම් ප්‍රශ්නයක් කියලානේ. හැබැයි මේ නිර්මාතෘවරයා ඒ අදහස සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ යා වෙනස්ම කෝණයකින් මේක දකින්නේ. හරියටම එයා කියන්නේ මේක භූදේශපාලනික ප්‍රශ්නයක් නෙවෙයි. මේක මුළුමනින්ම ආගමික විශ්වාසයන් මත පදනම් වෙච්ච දීන් එහෙමත් නැත්නම් ඇදහිල්ල පිළිබඳ යුද්ධයක් කියලයි. ආගමික යුද්ධයක්. ඔව්. ඒ වගේම පාකිස්තානයේ ඉන්න ලිබරල් මතධාරීන් මේ ප්‍රශ්නේ නිකන් දේශපාලනික ප්‍රශ්නයක් ගන්නට දාලා කතා කරන එක ගැන යා ලොකු විවේචනයක් කරනවා. මෙතන තියෙන විශේෂම දේ තමයි එයාගේ තර්කයේ ඔප්පු කරන්න පාවිච්චි කරන සාක්ෂි ටික. මොන වගේ සාක්ෂිද එයා ගේන්නේ? එයා පෙන්නලා දෙනවා මේ යුද්ධයේ අනිත් පැත්තේ ඉන්න අය, ඒ කියන්නේ බටහිර ලෝකයේ පවා මේක දකින්නේ ආගමික යුද්ධයක් විදිහට කියලා. උදාහරණයක් විදිහට ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේ දේශපාලනඥයන් පවා මේ ගැටුම හඳුන්වන්නේ කුරුසු යුද්ධයක් විදිහට කියන එක එයා මතු කරනවා. කුරුසු යුද්ධයක්. ඒක ලොකු වචනයක් නේ. ඔව්. ඒ වගේම තවත් අපූර්ව උදාහරණයක් වීඩියෝ එකේ තියෙනවා ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයෙකු විදිහට නම් කෙරුණු පීට් හෙක්සෙත් ගැන. අර පච්චයක් ගැන කතාවක් කියනවා නේද? හරියටම. එයාගේ ඇඟේ ගහලා තියෙන පච්චයක, ඒ කියන්නේ ටැටූ එකක කාෆිර් කියන වචනේ සඳහන් වෙලා තියෙනවා කියලා මූලාශ්‍රය පෙන්නලා දෙනවා. ඒක ඇත්තටම හිතන්න ඕන කාරණයක්. ඒ වගේම ඇමරිකානු දේශපාලනයේ ඉන්න ටෙඩ් ක්‍රූස් වගේ අයගේ කතාබහ ගැනත් එයා මතක් කරනවා. ඔව්, ඒ අයගේ ප්‍රකාශත් ආගමික පැත්තට බරයි කියන එකයි අදහස. ඊට වඩා ඩොනාල්ඩ් ට්‍රම්ප් දවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ ඇතුලේ ඒබ්‍රහමික් යාඥාවක් කළා කියන එක මේ වීඩියෝ එකේ ලොකු උදාහරණයක් විදිහට ගන්නවා. ඒබ්‍රහමික් ප්‍රේයර් එකක්. ඒකත් ලොකු සංකේතයක්. වීඩියෝ එකේ කියන විදිහට මේ වගේ ඒබ්‍රහමික් යාඥාවන් කියන්නේ ඉස්ලාම් දහමේ තියෙන දෙයක් නෙවෙයි, ඒක වෙනමම ආගමික න්‍යාය පත්‍රයක්. හැබැයි මට මේ වීඩියෝ එක බලද්දී ටිකක් පුදුම හිතුණු තැනක් තියෙනවා. ඒ මොකක්ද? එයා මේ කතාව එකපාරටම යුරෝපයේ තියෙන විලාසිතා දැක්මකට, ඒ කියන්නේ ෆැෂන් ෂෝ එකකට සම්බන්ධ කරනවා. අර සාතන්වාදී ස්වරූපයක් ගන්න විලාසිතා දැක්මන් ගැන නේද? ඔව්, යුරෝපයේ තියෙන අඳුරු සැටනික් ෆැෂන් ෂෝස් ගැන කතා කරනවා. එතන නිරූපිකාවන්ගේ අත්වල ලේ ගාලා තියෙන විදිහ පෙන්නලා මේක නිකම්ම විලාසිතාවක් නෙවෙයි, මේක වර්තමාන යුද්ධයේ සංකේතයක් කියලා තර්ක කරනවා. ඒක ටිකක් ලොකු පිම්මක් වගේ පේන්න පුළුවන්. ඔව්, කොහොමද යාම් ඒ වගේ දෙයක් මේ මැද පෙරදිග යුද්ධයට සම්බන්ධ කරන්නේ? බැලුබැලමට ඒක අමුතුයි වගේ පෙනුනට වීඩියෝ එක හදපු කෙනාස් උත්සාහ කරන්නේ බටහිර සමාජයේ උපවිඥානය ඇතුලේ මේ යුද්ධය ගැන තියෙන ආකල්පය පෙන්වන්නයි. ඒ කියන්නේ මේක සංස්කෘතික පැත්තෙන් බලන විදිහ. හරියටම. එයා කියන්නේ මේක හුදෙක් ආයුධ වලින් කරන යුද්ධයකට එහා ගියපු සංස්කෘතික සහ ආත්මීය යුද්ධයක් කියලායි. ඒකෙන් පැහැදිලි වෙන්නේ යා මේ ප්‍රශ්නේ දිහා බලලා කෝණය කොයිතරම් දුරට ආගමික සහ සංකේතාත්මක මුහුණුවරක් අරගෙන තියෙනවද කියන එකයි. ඊට පස්සේ මේ වීඩියෝ එක ඊළඟට යන්නේ ඊටමත් ගැඹුරු, ඒ වගේම ගොඩක් අය කතා කරන්න බය මාතෘකාවකට.
මහා ඊශ්‍රායලයක් ගොඩනැගීමේ සංකල්පය. ඔව් ග්‍රේටර් ඊශ්‍රායල්. මේ වීඩියෝ එකෙන් ඒ ගැන මවා පෙන්වන්නේ ඉතාමත් බියකරු චිත්‍රයක්. අනිවාර්යයෙන්ම. එයා පාවිච්චි කරන වචන පවා හරිම තියුණුයි. වීඩියෝ එකේ කියන විදිහට මේ කියන මහා ඊශ්‍රායලය හැදුනාට පස්සේ යුදෙව් නොවන ජනතාවය කියන එයාලගේ භාෂාවෙන් ගෝයීම් කියන අයව සලකන්නේ නිකම්ම සේවකයන් විදිහට විතරයි. එතනදී ඇතම් රබ්බිවරුන්ගේ මත උපුටා දක්වමින් වීඩියෝ එකේ කියනවා අනාගතයේදී එක යුදෙව් ජාතිකයෙකුට මේ ගෝයීම් වරුන් 2800ක් විතර සේවකයන් විදිහට අයිති වෙලව කියලා. 2800ක් ඒ සංඛ්‍යාව ඇහුවත්ම ටිකක් ඇඟ කිලි පොළ යනවා. හැබැයි මට දැනගන්න ඕනේ මේ මහා ඊශ්‍රායලය කියන සංකල්පයට භූගෝලීය වශයෙන්, ඒ කියන්නේ සිටියමේ අයිති වෙන ප්‍රදේශ මොනවාද කියන එක ගැන වීඩියෝ එකේ මොකද්ද කියන්නේ? එතනදී වීඩියෝ එකේ නිර්මාතෘවරයා කෙලින්ම යන්නේ ආගමික මූලාශ්‍රයකට. එයා බයිබලයේ උත්පත්ති කතාවේ, ඒ කියන්නේ ජෙනසිස් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වාක්‍ය පදනම් කරගන්නවා. ඒකේ මොකද්ද තියෙන්නේ? ඒකේ තියෙන විදිහට ඊජිප්තුවේ නයිල් නදේ ඉඳලා ඉරාකයේ යුප්‍රටිස් ගඟ දක්වා තියෙන සම්පූර්ණ භූමිය මේ මහා ඊශ්‍රායලයට අයිති වෙන්න ඕනේ කියන එකයි විශ්වාසය. නයිල් නදියේ ඉඳලා යුප්‍රටිස් දක්වා. ඔව් වීඩියෝ එක මේක නිකම්ම ඉතිහාස කතාවක් විදිහට අතාරින්නේ නෑ. එයා වර්තමාන සිතියම අරගෙන ඒක උඩින් මේක තියලා පෙන්නනවා. එතකොට දැනට තියෙන මොන රටවල්ද ඕකට අහුවෙන්නේ? ඒකට අනුව බැලුවොත් දැනට තියෙන පලස්තීනය, බටහිර යුර, ගාසා තීරය, මුළු ජෝර්දානයම, ලෙබනනය සහ සම්පූර්ණ සිරියාවම මීට අයිති. පොඩ්ඩක් කියන්නේ දැනක මේ යුද්ධයේ තියෙන කලාපේ විතරක් නෙවෙයි ඊට වඩා ගොඩක් ලොකු ප්‍රදේශයක් නේද මේකට අහුවෙන්නේ? හරියටම. මේ ප්‍රදේශ විතරක් නෙවෙයි මේකට මුළු කුවේටේම, තුර්කියේ දකුණු පැත්ත, සෞදි අරාබියේ උතුරු පැත්ත සහ ඊජිප්තුවේ තියෙන සරුසාරම ප්‍රදේශ පවා මේ යෝජිත මහා ඊශ්‍රායල සිතියමට අයිති වෙනවා කියන මූලාශ්‍රය පැහැදිලි කරනවා. ඒ කියන්නේ මේක දැවැන්ත භූමි ප්‍රදේශයක්. ඔව්. වීඩියෝ එකෙන් ගේන ප්‍රධාන තර්කය තමයි මේක නිකම්ම කවුරු හරි ඇඳපු සිතියමක් නෙවෙයි. මේක දිව්‍යමය පොරොන්දුවක් විතර සලකලා ඒක ඇත්තක් කරන ක්‍රියාත්මක වෙන ලොකු සැලැස්මක් කියන එක. ඔව් හරියටම කිව්වොත් වර්ෂ 1289 දී පටන් අරගෙන අවුරුදු 600ක් පුරාවට ලෝකයේ බලවත්ව හිටපු ඔටෝමන් අධිරාජ්‍යය ඒවත් නැත්තම් කිලාහත් ගැන කතා කරන්න පටන් ගන්නවා. වීඩියෝ එකේ කියන විදිහක මේ ඔටෝමන් අධිරාජ්‍ය කියන්නේ නිකම්ම රජවරු පාලනය කරපු රාජධානියක් නෙවෙයි. නෑ ඒක සමස්ත මුස්ලිම් ජනතාවගේම එකමුතුවේ සහ සාමයේ සංකේතය කියලායි කියන්නේ. අවුරුදු 600ක් තිස්සේ මැද පෙරදිග සාමය රැඳිලා තිබුණේ මේ අධිරාජ්‍ය ශක්තිය නිසා කියලා යා අර්ථකථනය කරන්නේ. හැබැයි මේ සාමකාමී යුගයේ බිඳ වැටෙන්න පටන් ගත්තේ කොතනින්ද කියලා වීඩියෝ එක පැහැදිලිවම දවසක් එකම කියනවා. ඒ කවද්ද? ඒ තමයි වර්ෂ 1897. ස්විට්සර්ලන්තයේදී ටියඩෝර් හර්ට්සල් කියන නායකයා විසින් කැඳවපු පළමු සියොන්වාදී කොංග්‍රසය ගැන යා කතා කරනවා. ඊට පස්සේ ලොකු සාකච්ඡාවක් ගැන කියනෝ නේද? ඕ වීඩියෝ එකේ විස්තර කරනවා මේ තියඩෝර් හර්සල් සහ ඔටොමන් අධිරාජ්‍යයේ එදා හිටපු පාලකයා. ඒ කියන්නේ සුල්තාන් අබ්දුල් හමීද් දෙවනිය අතර සිදු වුණු ඊටාම තීරණාත්මක ඓතිහාසික සාකච්ඡාවක් ගැන. එතනදී මොකද්ද වෙන්නේ? එතනදී හර්සල් ලොකු යෝජනාවක් ගෙන්නවා. එයා කියනවා ඔටොමන් අධිරාජ්‍යයට තියෙන සම්පූර්ණ ණයබර ගෙවලා දාන්න Taman ලෑස්ති. හැබැයි ඒ වෙනුවට පලස්තීන භූමිය Tamanට දෙන්න කියලා. ඒත් සුල්තාන්වරයා ඒ ඉල්ලීමට කැමති වෙන්නේ නැහැ නේද? එයා ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඔව් ඒක හැලාම ප්‍රතික්ෂේප කරනවා. වීඩියෝ එකේ කියන විදිහද සුල්තාන් අබ්දුල් හමීද් කියලා තියන්නේ පලස්තීනයේ දෙනවතියා ඒකෙන් එක අඟලක්වත් දෙන්න Taman ලෑස්ති නැහැ කියලා. මොකද ඒ භූමිය කියන්නේ මුස්ලිම්වරු තමන්ගේ ලේහලලා ආරක්ෂා කරපු තැන කියලා ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් සුල්තාන් වරයා බෑ කිව්වට පස්සේ එයාලා නිකන් හිටියේ නෑ. අන්න එතන තමයි වීඩියෝ එක ගෙනර ලොකුම හැරවුම් ලක්ෂ්‍ය තියෙන්නේ. සුල්තාන්වරයා බෑ කිව්වම එයාලා මොකද කරන්නේ? සියෝන්වාදීන් තීරණය කරම කොහොම හරි මේ ඔටොමන් අධිරාජ්‍යයේ බිඳවටන්න ඕනේ කියලා මේක කරන්න එයාලා පාවිච්චි කරපු උපාය මාර්ගය ගැන වීඩියෝ එකේ කරන විස්තරය හරිම පුදුම සාගතයි. ඒ කියන්නේ එයාලා පිටතින් ආක්‍රමණයක් කළේ නැහැ. නෑ එයාලා ඔටොමන් අධිරාජ්‍යයේ පිටතින් ආක්‍රමණය කරන වෙනුවට අභ්‍යන්තරයෙන්ම ඒක පුපුරවලා හරින්නේ 1908 දී යං ටර්ක්ස් කියන ව්‍යාපාරය පාවිච්චි කළා කියලා තර්කයක් ගේනවා. මෙතනදී තමයි ඩොන්මේ කියන වචනේ එළියට එන්නේ. පොඩ්ඩක් කියන ඩොන්මේ එම නැත්නම් ක්‍රිප්ටෝ ජූස් කියන්නේ මොකක්ද ඇත්තටම? වීඩියෝ එකේ විස්තර කරන විදිහට මේ ඩොන්මේ කියන්නේ බැලු බැල්මට ආගම මාරු කරලා ඉස්ලාම ආගම වැළඳගත්තා කියලා ලෝකෙට පෙන්නපු පිරිසක්. ඒ කියන්නේ රංගපෑමක්. හරියටම. හැබැයි යාලා රැහැසිගතව තමන්ගේ පරණ ආගමික ඇදහිලි සහ සියෝන්වාදී අරමුණු වෙනුවෙන් තමයි පෙනී ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ ඉඳන් ගේම් එක ගහපු පිරිසක්. එතකොට එයාලා අර යං ටර්ක්ස් ව්‍යාපාරය ඇතුළට රිංගනවා. ඔව්. වීඩියෝ එකට අනුව මේ පිරිස අර යං ටර්ක්ස් ව්‍යාපාරය ඇතුළට රිංගලා
ඔටෝමන් අධිරාජ්‍යය ඇතුළෙන්ම දුර්වල කළා. ඒකේ අවසන් ප්‍රතිඵලයේ විදිහට 1918 වෙනකොට අවුරුදු 600ක් පැවතිච්ච මහා අධිරාජ්‍ය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා කියලා මූලාශ්‍රය පැහැදිලි කරනවා. මේ ඔටෝමන් අධිරාජ්‍යය වැටුණාට පස්සේ තමයි කතාවේ ඊළඟ කොටස පටන් ගන්නෙ. 1916 දී ලන්ඩනයේ තියෙන හොටෙල් කාමරයක් ඇතුලේ හරිව රහසිගතව සිද්ධ වුණු ගිවිසුමක් ගැන වීඩියෝ එකේ කතා කරනවා. ඒ අර ප්‍රසිද්ධ සයික්ස්-පිකෝ ගිවිසුම නේද? ඔව්. මේක හරියට නිකම් මිනිසු දෙන්නෙක් හෝටල් කාමරයකට වෙලා අතේ කෝදුවක් තියාගෙන කේක් ගෙඩියක් කපනෝ වගේ වැඩක්. ඇත්තටම මේ වගේ තමයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ. බ්‍රිතාන්‍යයේ මාක් සයික්ස් සහ ප්‍රංසුවේ ෆ්‍රාන්ස්වා පිකෝ කියන දෙන්න එකතු වෙලා ඒ කලාපීය ජීවත් වෙන කිසිම මුස්ලිම් නායකයෙකුගෙන්වත් සාමාන්‍ය ජනතාවගෙන්වත් අහන්නේ නැතුව මැද පෙරදිග සිටියම උඩ රේඛා ඇඳලා තමන්ට ඕනි විදිහට රටවල් බෙදාගත්තා. වීඩියෝ එක මේගල කතා කරන්නේ දැඩි විවේචනාත්මක කෝණයකින්. අනිවාර්යෙන්ම. බ්‍රිතාන්‍ය රජය විසින් වෝල්ටර් රොත්ස්චයිල්ඩ් වත යවපු ලිපිය. ඔව් මේ ලිපිය හරහා තමයි පලස්තීනීය යුදෙව්වන් සඳහා නිජබිමක් ලබා දෙන්න බ්‍රිතාන්‍ය එකඟ වෙන්නේ. මෙතනදී වීඩියෝ එක හැදපු කෙනා තවත් ලොකු සම්බන්ධයක් ගොඩනගනවා. බැංකු පද්ධතිය එක්ක තියෙන සම්බන්ධය නේද? හරියටම මේ රොත්ස්චයිල්ඩ් පවුල සහ ලෝකයේ බැංකු පද්ධතිය අතර තියෙන සම්බන්ධය වීඩියෝ එකේ තර්කයට අනුව ලෝකයේ ප්‍රධාන මහ බැංකු, ඒ කියන්නේ එංගලන්ත මහ බැංකුව, ඇමරිකාවේ ෆෙඩරල් රිසර්ව් සහ චීන මහ බැංකුව පවා පාලනය කරන්නේ මේ වගේ බලවත් පවුල් වලින්. ඒ කියන්නේ ලෝක ආර්ථිකයේම යාළගේ අතේ. ඒක තමයි යා කියන්නේ. එයාලා තමන්ගේ සල්ලි බලය පාවිච්චි කරලා ඇමරිකාව, බ්‍රිතාන්‍ය වගේ ලෝක බලවතුන්ව තමන්ගේ අරමුණු වෙනුවෙන් රූකඩ වගේ නටවනවා කියන එකයි වීඩියෝ එකෙන් චෝදනා කරන්නේ. ඊට පස්සේ මේ වීඩියෝ එකේ ඩේවිඩ් ෆ්‍රොම්කින් ලියපු A Peace to End All Peace කියන පොත උපුටා දක්වමින් මාර අදහසක් ගේනවා. අපි හිතන්නේ මේ සයික්ස්-පිකෝ ගිවිසුමෙන් රටවල් බෙදද්දී එයාලට වැරදීමකින් ප්‍රශ්න ඇති වුණා කියලානේ. ඔව් මායි මදිද්දි වෙච්ච අත්වැරදීම් කියලා. හැබැයි මේ පොතට අනුව වීඩියෝ එක කියන්නේ ඒ මායිම් නිර්මාණය කරලම තියෙන්නේ කවදාවත් විසඳන්න බැරි ස්ථිර ගැටුම් ඇතිවෙන අරමුණින්මයි කියලා. ඒකට දෙන උදාහරණ මොනවද? උදාහරණයක් විදිහට තෙල් සම්පත් තියෙන ඉරාකය සහ ජල සම්පත් තියෙන සිරියාව අතර හැමදාම යුද්ධයක් ඇති වෙන විදිහට තමයි සිතියම ඇඳලා තියෙන්නේ. ඒ කියන්නේ ගැටුම ස්ථිර කරන්න. හරියටම මේක මැද පෙරදිගට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි කියලා තවදුරටත් කියනවා. ඉන්දියාව සහ පාකිස්තානය වෙන් කරද්දී ඇඳපු රෙඩ් ක්ලිෆ් මායිම හරහා කාශ්මීර අර්බුදය නිර්මාණය කරපු එකත් මේ වගේම දිගු කාලින සැලැස්මක කොටසක් කියලායි වීඩියෝ එකේ තර්ක කරන්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්න අහම්බෙන් වෙච්ච දේවල් නෙවෙයි සැලසුම් කරලම අඩපු දේවල් කියන එක. තානේ එන්නේ 1982 වසරේ ඉදිරිපත් වෙච්ච ඊටම තීරණාත්මක ලියවිල්ලකට. අර ඔඩෙඩ් ඉනෝන් ඉදිරිපත් කරපු සැලැස්ම ගැන නේද? ඔව් ඊශ්‍රායෙල් මාධ්‍යවේදියෙක් වගේම විදේශ කටයුතු පිළිබඳ විශේෂඥයෙක් වෙච්ච ඔඩෙඩ් ඉනෝන්ගේ ප්ලෑන් එක. වීඩියෝ එක පෙන්වා දෙන විදිහට අර අපි මුලින් කතා කරපු මහා ඊශ්‍රායලයේ ගොඩනැගීමේ ප්‍රායෝගික සැලැස්ම තියෙන්නේ මේ යුනෝන් සැලැස්ම ඇතුලේ. ඒ සැලැස්මේ ප්‍රධාන අරමුණ මොකක්ද? මේකේ තියෙන භයානකම දේ තමයි සතුරාව පිටින් යවිත් විනාශ කරනවාට වඩා ඊශ්‍රායලයේ අවට තියෙන ලොකු අරාබි රටවල් ඇතුළෙම කුඩා දුර්වල කෑලි වලට කඩලා වෙන් කරන එක. මේක තමයි යාළගේ ක්‍රමෝපාය කියන වීඩියෝ එකේ කියන. හරියටම වීඩියෝ එක හදපු කෙනා නිකම්ම මේ ප්ලෑන් එක ගැන කියනවා විතරක් නෙවෙයි ඒක අද වෙනකොට අස්පනා පිටම වෙලා තියෙන විදිහ පියවරෙන් පියවර විග්‍රහ කරනවා. වර්තමාන සිදුවීම් වලට ගලපනවා. ඔව්. එයා පෙන්නලා දෙනවා 2003 අවුරුද්දේ ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කරාට පස්සේ මොකද වුනේ කියලා. ඉරාකය ප්‍රධාන කෑලි තුනකට කැඩුනා සුන්නි ෂියා සහ කුර්දි විදිහට. ඒ කියන්නේ අර යුනෝන් ප්ලෑන් එකේ විදිහටමයි. ඔව්. වීඩියෝ එකේ අහන්නේ මේක අහම්බයක්ද නැත්නම් අර ඉනොන් ප්ලෑන් එකේ තිබුණු ඉලක්කයක් සපුරා ගැනීමක්ද කියලයි. ඒ වගේම සිරියාව ගැන එයා ඒ විදිහටම කතා කරනවා. අද වෙනකොට සිරියාව ප්‍රදේශ 4කට විතර බෙදලා ගිහින් තියෙනවා. විශේෂයෙන්ම අර ඩ්‍රුස් කලාපයේ තත්ත්වය ගැන කියනවා නේද? ඔව්. ඩ්‍රුස් කලාපයේ මෑත කාලීනව ඇති වෙලා තියෙන තත්ත්වයන් මේ සැලැස්මේම දිගුවක් විදිහට තමයි වීඩියෝයට විග්‍රහ කරන්නේ. මීට අමතරව ලෙබනනේට භූමි හමුදාය ආවපු එක, ඒ වගේම සෞදි අරේබියා අභ්‍යන්තරයෙන්ම අස්ථාවර කරන්න මොසාද් නියෝජිතයන් ක්‍රියාත්මක වෙනවා කියන එකත් මේ වීඩියෝ එකේ එල්ල කරන බරපතල චෝදනා අතර තියෙනවා. ඒ කියන්නේ අවට තියෙන හැම රටක්ම දුර්වල කරන එක. හරියටම මේ හැම දෙයක්ම අර මහා ඊශ්‍රායලයක් හදන්න වටපිටාව සුද්ධ කිරීමක් කියලා එයා කියන්නේ. ලොකු සාක්ෂි දෙකක් ගේනවා. පළවෙනි එක මොකක්ද? පළවෙනි එක තමයි 2023 අවුරුද්දේ එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලෝකෙටම පෙන්නපු සිතියම.
එයා කියනවා ඒ සිතියම ඇතුලේ පලස්තීනයක් කියලා එකක් ගෑවිලාවත් තිබුණේ නෑ. ඒක පැහැදිලිවම අර ග්‍රේටර් ඊශ්‍රායෙල් සිතියම කියලා. ඒක ලොකු සාක්ෂියක්. දෙවෙනි එක දෙවෙනි සාක්ෂිය තමයි 1937 දී ඊශ්‍රායලයේ පළමු අගමැති ඩේවිඩ් බෙන් ගුරියන් තමන්ගේ පුතාට ලියපු ලිපියක්. ඒ ලිපියේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවලු අරාබි ජාතිකයන්ව ඒ භූමියෙන් පළවා හරින්න ඕනේ කියලා. ඒ කියන්නේ මේ සැලැස්ම අද ආපු එකක් නෙවෙයි. ඔව්. අවුරුදු ගානක ඉඳන් මේන දෙයක් කියලායි වීඩියෝ එකෙන් කියන්නේ. මේ සියලු කරුණු සහ තර්ක ඉදිරිපත් කරාට පස්සේ වීඩියෝ එක හදපු කෙනා යාගේ කතාවේ අවසානයට එනවා. එයාගේ අවසාන නිගමනය තමයි මේ සම්පූර්ණ අර්බුදය නිකම් දේශපාලනයක් නෙමෙයි කියන එක. එයා මුලින් කියපු දෙයටම ආයෙත් එනවා. ඔව්. එයා කියන්නේ මේක උම්මාවේ එහෙමත් නැත්නම් සමස්ත මුස්ලිම් ප්‍රජාවේ සමගිය සහ ඇදහිල්ල පිළිබඳ ප්‍රශ්නයක් කියලයි. මෙතනදී ගොඩක් අයව පුදුම කරවන කතාවක් එයා කියනවා. ඒ මොකල්ද? එයා කියනවා තමන් සුන්නි ජාතිකයෙක් වුණත් මේ අවස්ථාවේදී තමන් සම්පූර්ණයෙන්ම ඉරානයට සහාය දක්වනවා කියලා. ඒකෙන් පැහැදිලි වෙන්නේ එයා ජාතිකත්වයට වඩා ආගමික එක්සත්කම ගොඩක් අගය කරනවා කියන එකයි. අර කවියක් ගැනත් කියනව නේද එතනදී? ඔව්. මේ අදහස තවත් ලස්සනට කියන්න එයා ප්‍රසිද්ධ කවියෙක් වෙන ෆයිස් අහමඩ් ෆයිස් ද කවියකුත් උපුටා දක්වනවා. ඒ කියන්නේ ජාතිකවාදයට නැත්තම් තමන්ගේ රටට කොටු වෙනවට වඩා සමස්ත මුස්ලිම් ප්‍රජාවගේම එකමුතුව මේ වෙලාවේ වැදගත් කියන එකයි ආදී අවසාන පණිවිඩය වෙන්නේ. ඉතින් අපි මේ සම්පූර්ණ කතාවම විග්‍රහ කරලා බැලුවා. අනිවාර්යයෙන්ම. හැබැයි අපි අයමත් මතක් කරන්න ඕනේ එක දෙයක් තියෙනවා. ඒ අපේ අපක්ෂපාතීත්වය ගැන නේද? ඔව්. මේ දැන් අපි කතා කළේ විශ්ලේෂණය කළේ අදාළ YouTube වීඩියෝවක හදපු කෙනාගේ පෞද්ගලික තර්ක සහ එයා මේ ලෝකය දකින්නේ විදිහ විතරයි. අපි මේ මතයන් හරි කියලාවත් වැරදි කියලාවත් කියන්නේ නැහැ. හරියටම ලෝක දේශපාලනය කියන්නේ හරිම සංකීර්ණ දෙයක්. මේ වගේ විවෘත මනසකින් විවිධ අයගේ දෘෂ්ටි කෝණයන් මොනවද කියලා හොයලා බලන එක අපි නොදකින්න පැති අවබෝධ කරගන්න එක පියවරක් විතරයි. මේන් වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. අපි ඉතිහාසයේ දිහාවත් වර්තමාන ගැටුම් දිහාවත් බලන කාචය එහෙමත් නැත්නම් ලෙන්ස් එක මොකක්ද කියන කාරණය. කාචය කියන්නේ බලන කෝණය. ඔව්. සමහරු මේ දිහා බලන්නේ ආගමික කාචයකින් වෙන්න පුළුවන්. තවත් අය බලන්නේ ආර්ථික කාචයකින් නැත්නම් ජාතිකවාදී කාචයකින් වෙන්න පුළුවන්. අපි තෝරගන්න කාචය අනුව අපිට මේ ලෝකයේ පේන විදිහ කොයිතරම් වෙනස් වෙනවද? ඒක නම් ඇත්ත. පොඩ්ඩක් හිතලා බලන්න. පුද්ගලයන් දෙන්නෙක් එකම ලෝකසිතියමක් දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ඒ දෙන්නා පාවිච්චි කරන්නේ වෙනස්ම කාච දෙකක් නම් ඒ දෙන්නා ඒ සිතියම තේරුම් ගන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් යථාර්ථයන් දෙකක් විදිහට නේද? ඒක හරියට එකම ලෝකික ජීවත් වෙන ගමන් ලෝක දෙකක ජීවත් වෙනවා වගේ වැඩක්. ඇත්තට මේක ගොඩක් ගෙබුරින් හිතන්න ඕනේ දෙයක්. අපි ඊළඟ වතාවේ ප්‍රවෘත්තියක් බලද්දී හරි ලෝකේ කොහේ හරි යන්නේ යුද්ධයක් ගැන හද්දී මේ මතු පිටින් පේන කතාවට එහා ගිය වෙනස්ම කතාවක් මේක පිටිපස්සේ තියෙන්න පුළුවන්ද කියලා හිතන්න මේ මූලාශ්‍රය අපිට ලොකු තල්ලුවක් දෙනවා. ඒක තමයි මේ වගේ සාකච්ඡාවක වටිනාකම. ඔව්. ඒ වගේ Tamanගෙම ගවේෂණයක් කරන්න කෙනෙක්ට පොඩි හරි පෙළඹවීමක් මේ කතාවෙන් ලැබුණා නම් ඒක තමයි මේ වගේ ගැඹුරු විමර්ශනයක් කරන එකේ සැබෑ ජයග්‍රහණය. එනම් තවත් මේ වගේම අපූර්ව මූලාශ්‍රයක් එක්ක තවත් ඒ වගේම ගැඹුරු කතාවක් අරගෙන අපි ආයෙත් මුණ ගැසමු.